කෑමත් එක්ක අපි ආවේ ට්‍රීවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළු යකඩ බේස් පොළුයි තෝ දකුණු තොපි පෙති පෙති ගහන්නේ කොපි ඉන්නේ අපි ගෝ අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා අපිට උඩරා යන්න දැන් දින මිනිස්සුන්ට උදව් කරන දැන් මූණට මෙහෙම පොරොත් එකක් කළා මූණ ගාර මට කවුරුත් පේන්නේ නැහැ රෑද ඔය ඕ රෑ ඊයේ මොකද්ද මල්ලි කරේ අයි කවුද ගාවේ මොකක්ද උනේ මල්ලි බොට්ටු ගෙන්න කියලා ඒට කොයිද කැලේකට බෑවුවා එතනින් බාලි ඉවරලා ආයේ බොට්ටුව විනාඩි 15ක් ඇතුළත වෙන කැලේකට අල්ලලා ඩීම බොට්ටු උද්දලා එතනින් නග ගන්න නෑ නෑ මොකක්ද කරන්නේ නග ගන්න කියලා හැදුවා හරිද මම කිව්වා මොකද්ද කියලා නග ගන්න මේක ඔයාලා මොකර කුඩු ගංජා දින්න හදනවද මොකද්ද කියලා මම කිව්වා අයියේ මොකද්ද කරන්න දන්නේ දැන් බේරෙන්නත් නැහැ අපි නේවි එකේ ඉන්ට් එකෙන් ආයෙම දැව්ව කට්ටියත් එක්ක උඩර ගිහලා කතා බහලා එල්ල එක වාට්ටම ගණින් ගෝ දකුණේ මේකයි කිය දැන් මගේ මෙහෙට හවුදුවට අර එම්මෙන් පහින් ඔබට ගැව්වද නැත්නම් ඒ කොහෙදද කොහෙද කැලණි වල කොහෙද අතුරුගිරිය මල්ලි කොහෙන්ද ආවේ එතකොට අපි බල පිටින් මේත් අපේ සෙට් එක තමයි ඉන්නේ අම්මට ඊට පස්සේ අපේ තව කට්ටියක් ඇතුළෙත් ඉන්නවා ගහලි වල ඊට පස්සේ අපේ එක්කෙනා බොට්ටු අරගෙන ගිහින් තිබ්බා ආපු දැනට ඊට පස්සේ පොලිසිය කෝල් කරාට පස්සේ තමයි හොයාගත්තේ ඇයිද අපි ගෙන්නුවේ තුන්ගෙකෙත් තමයි නම්බර්ස් තියනවද ඒ ආපු කෙනාගේ නම්බර්ස් තියෙනවා ඔය මුලින්ම කොහොමද උනේ ඔයගොල්ලෝ ගෙන්නුවා එන්න කියලා මේ ප්‍රශ්න දෙනවා කියලා ගෙන්නන්න කියලා දැන් එහෙන් ඒ කට්ටිය දැන් නම්බර් එක දාලා රියත් වෙලා බොට්ටු ගෙන්නකෝනේ කෑමත් එක්ක අපි ආවේ ඊට පස්සේ ගංගා මැදට ගිහිල්ලා ගාම සේවක කෙනෙක් කතා කරනවා කිව්වා මං ගෝයේ ගාම සේවක කෙනෙක් කතා කරනවා මේකේ කොයිදල මේ කැලයක් ගියක්වත් නැහැ කියලා බොරු කියන්න එපා අපිට උඩරා යන්න දැන් තියෙන මිනිස්සුන්ට උදව් කරන දැන් බොරුවක් නම් මේක කියන්න කියලා කතා කරේ නැහැ මේ මිනිහා මුකුත් කිව්වේ නැහැ මං ඊට පස්සේ ගහනකොට ඒක කොයිද කියලා ගාම සේවක කතා කරපු මිනිහත් ගොළුලා කියන්නේ බෝට්ටුව පටවන්න හැදුවේ අපි විනාඩි 15ක විතර බෝට්ටුව බලන වෙන තැනකින් නග්ගල ඉවර වෙලා බෝට්ටුව අරන් යන හදන ලොරියක් ගෙනල්ලා අම්මා බෝට්ටුව හොරගම් කරන්න හදනවද මේ ඔව් එහෙම සීන් එකක් එනදී වෙන තැනකින් බාල වෙන තැනකින් ලොරියක් ගෙනල්ලා පටවන්න හදනවා ඉතින් ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහනේ මිනිස්සු එත්තෙත් නැහැ ඒ කැලේකට බස් වල දින වැවකට අපිට කියන හයිවේ එකේ පාලෙන් එහා පැත්තට දාපන්ලු තනි කැලේකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය ගිහපු එක්කෙනක් දැනුවත් තමයි දේ උනේ වට ගැහුවද මට පාවල් දෙයක් ගැහුවා බඩරක් ගාලා බඩරයක් යන්න මගේ මේ ප්‍රදේශයට එකක් දුන්න ගෙලින්ම ගහන්න බෑනේ කොයිදයි අපි ගහන්නේ ගමක මිනිස්සුන්ට ගහද ඇයිද අපිට ඒක ගොඩක් වාගන්නේ ට්‍රීවිල් එකේ අන්තිමට මගෙන් ඇවිල්ලා උඹ ගැහුවා දැව්වා අරුවට මං කොයි මම ගැහුවේ නෑ මට කතා කරන්න කියලා මගේ මූණට මෙහෙම පොරොත් එකක් කළා මූණ ගාර මට කවුරුත් පේන්නේ නෑ රෑද ඔය ඕ රෑ ඊයේ ඊට පස්සේ අපි නැග්ගවත්ත ට්‍රීවිල් එකකට ට්‍රීවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළුයි තෝ දකුණේ ඒදව තොපි පෙති පෙති ගහන්නේ කොපි ඉන්නේ ඕම ගියේ කියන විප්ලවයක් දුන්නා අපට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපේ බොට්ටු එක්කෙනා ගිහලා අපිව දාලා අපි දැන් හිර වෙලා එන්න කියන්නේ බොට්ටු එක්කෙනා දිව්වා ඔව් බොට්ටු අරගෙන ගියා කොල්ලා වයයට ගිහිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතනට අපි බොට්ටු මුලින් බාපු දැනට දැන් අපි දෙන්න අතර තමයි එයා බොට්ටුවෙම ගිහිල්ලාද ඔයා බොට්ටුවෙම ගිහිල්ලා තන්ට අපි දෙන්න දාලා කෑ ගහනකොට ඊට පස්සේ මේ දැන් අර කට්ටිය ගමේ කට්ටියල වට කරගත්තා උඹලා ගැහුවා දැව්වා අරුවට අපි ගෝ අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා ඒ කට්ටිය පිළිගත්තා නෑ ඒ කට්ටිය ඇදුවේ බොට්ටු අතරින් බාල වෙන තැනකින් බාගෙන ඉවරලා යන්න ඒක තමයි ප්‍රශ්නේ සභාවේ කොයිද කියන්නේ දන්නේ නෑ මිනිහා පාදේශ සභාවේ ගිහුවා අපට එස්සයි මාත් එක්ක එස්සයි මාත්තුරු 100ක් විතර මේක ඉන්නවා අයිගුවා මේක පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් තත්ත්වේ මේ වෙනකන් ඉඳපන්කෝ දඬුවම මොකක්ද හව දෙන්න ඕනේද අපෙන් ආල වැඩක් නෑනේ දඬුවම මොකක්ද දෙන්නේ අපි මොකක්ද කියන්නේ පොලිසියෙන් අපෙන් අහන දඬුවම මොකක්ද අහන දෙන්න බලාගෙන මේ අපිට කියලා ඉන්න පුළුවන් ඔව්